මැලේසියන් ඉන්ඩිපෙන්ඩන්ස් එක, කේල් ටවර් එක, ට්වින් ටවර් එක, චයිනාටවුන් බලන්න යන්න. ඉතින් අපි දැන් ඉන්නේ මැලේසියන් ඉන්ඩිපෙන්ඩන්ස් ස්ක්වයර් එකේ. ඉතින් මෙතන පල්ලෙහා එක එක රටවල් වල ෆ්ලැග්ස් ගොඩාක් තියෙනවා. මෙන්න මේ විදිහට මැලේසියන් නැෂනල් ෆ්ලැග් එක මෙයාලා උඩින්ම මේ විදිහට ෆ්ලැග් කරලා තියෙනවා. තේරෙනවනේ? ඒක මාර උසයි. මට ඉතන හරි කට්ටක් ගන්න නම් ෆොටෝ එකක් ගන්න. ඉතින් මම මෙතන එක එක જાති එන්ට්‍රීස් ෆොටෝස් ගොඩාක් ගත්තා. මේවා නම් ස්ලෝ මෝෂන් දාන්න ඉඳන් ගත්තේ. ඒ හින්දා මේවා මෙහෙම බලද්දි කැතයි. ඒ කියන්නේ නෝමල් ස්පීඩ් එකෙන් කැතයි. දැන් අපි ඉන්නේ කේල් ටවර් වල. ඉතින් කේල් ටවර් එක නම් අපි හැමෝම මැලේසියාවත් යන තැනක්නේ. ඒ වුණාට අපිට මේ කේල් ටවර් එකට නගින්න නම් බැරි වුණා. අපිට තිබ්බේ ෂූටි ෆොටෝ ස්ටොප් එකක් විතරයි. අපි කොහොමත් ඉතින් එන්නේ ෆොටෝස් ගන්නනේ. ඉතින් ඒ හින්දා අපි මෙන්න මේ කේල් ටවර් කියලා තියෙන තැනයි කේල් ටවර් එකයි ෆොටෝස් ටිකක් ගත්තා. ඉතින් මෙතන නම් ගොඩාක් වෙලා ඉන්න උනා. මොකද හැමෝම මෙතන එක එක જાති ෆොටෝස් ගන්නවා. ඉතින් ඉඳලා කොහොම හරි ෆොටෝස් අරන් දීලා මමත් ෆොටෝස් ටිකක් ගත්තා. ඔන්න දැන් මම මේ හරියට කේල් ටවර් එකත් එක්ක ෆොටෝ එකක් ගන්න තමයි හදන්නේ. දැන් අපි ඉන්නේ චයිනාටවුන් වල. අපි චයිනාටවුන් වලටත් ආවා. මෙතන කට්ටිය බුටික් වින්ටන් කියලාත් කියනවා. අපිට මුලින්ම කිව්වේ චයිනාටවුන් කියලා. ඉතින් ඒ නිසා අපිට මතක නම චයිනාටවුන්. මෙතන තියෙන හැම එකක්ම 50% off කඩයක්. හැබැයි එතන 50% off කිව්වට ඊට වඩා ඒකේ තිබ්බ බඩු ඊට වඩා ක්වොලිටි එකට හම්බෙච්ච තැන තියෙනවා අපිට. චයිනාටවුන් නම් ඇත්තටම අපිට shopping කරන්න එච්චර සෙට් උනේ නැහැ. ඒ කියන්නේ අර අපිට සෙට් උනේ ටයිම් ස්ක්වයර් වගේ ඒ වගේ ඒවා. මෙතන හොඳ කැමරාන් තියෙනවා. කැම විතරක් නෙමෙයි තව ගොඩක් දේවල් තියෙනවා. මෙතන කට්ටියගේ චූටි ම්යුසික් කියන්නේ කොන්සර්ට් වගේ ඒවා තියෙනවා. එතකොට තව ගොඩාක් දේවල් තියෙනවා ඉතින්. තියෙනනේ. ඒ වගේ දේවලුත් මේ පාර දෙපැත්ත බලාගෙන හිටියොත් ඔයාලට බලා ගන්න පුළුවන්. අද වැස්ස දවසක්. ඇත්තටම වැස්ස වෙලාවක නම් මේ වගේ පාරවල් යන්න හරිම පිරියයි. මොකද මේ පාරවල් වල දූරියන් තමයි තියෙන ලොකුම කෑම. දූරියන් කියන්නේ ඇත්ත වශයෙන්ම කිව්වොත් මම කාලා නෑ. මම එහෙම කන්න ආසාවක් කියලාකුත් නෑ. මට නම් ඒක ගඳක් නෙමෙයි සුවඳක්. අර පර්ෆියුම් සුවඳක් වගේ. ඒක අර මාරම සුවඳ. ඒක සුවඳ වැඩි. then අනේ මම ඒ සුවඳ රස නෑ. මේ හැම තැනක්ම ඔක්කොම තියෙන දූරියන් අයිස්ක්‍රීම්, දූරියන් ජූස් තමයි දන්නේ තිබ්බද කියලා අයිස්ක්‍රීම් අන්න එහෙම ඔක්කොම දූරියන් කඩවල් තියෙන ආයි ඉන්නේ කැරපොත්තෝ, කකුලුවෝ, බූවල්ලෝ වගේ සත්තු. ඉතින් මේසා අමාරු මෙතන කුඩක් තියෙනවා. කියන්න ඕනේ මේක මම කිසිම vlog එකක කිව්වේ නෑ. මෙහි කිසිම දෙයක් ෆ්‍රී දෙන්නේ අඩු ගානේ බෑග් එකක් වගේ. ඒක මම එක පැත්තකින් මෙයාලගේ දැක්ක ගොඩක් හොඳ ගතියක්. ඉතින් දවල් වීඩියෝස්, රෑ වීඩියෝස් ගොඩාක් තිබ්බා මේකේ චයිනාටවුන් වල. මම මේ vlog එකට ඇඩ් කරා තව අපි කරපු එක තව චුටි දේවල් ටිකක්. ඒ ටිකට එනං අපි ආ. මොකද දැන් මං අත්ත පොඩි වීඩියෝ ටික ඉවර වෙලා තියෙන්නේ. ඒ හින්දා. ඉතින් දැන් අපි යම් බටු කේව්ස් පැත්තට. මෙන්න මේ ළඟ ෂොප් එක නම් මම නැවතුණා. එතන තිබ්බ ලස්සන ජුවලරිස්. ඒ කියන්නේ ඇත්ත ජුවලරිස් නෙමෙයි, ගෝල්ඩ් ජුවලරිස් නෙමෙයි. හරි. දැන් අපි ඉන්නේ බටු කේව්ස් වල. ඉතින් අනිවාර්යයෙන්ම මැලේසියා එනවා නම් බටු කේව්ස් එන්න ඕනේ. මොකද අපි මැලේසියා එයාලයින්ස් එකනේ ෆ්ලයි කරේ. එතකොටත් අපි දැක්ක දෙයක් තමයි බටු කේව්ස් තමයි එයාලගේ ඒ ට්‍රේලර් එකේ තියෙන්නේ. අපි ඇත්තටම බටු කේව්ස් නැග්ගේ නෑ. තාත්ති නැග්ගා. අම්මි මා හිතුවා අපිට වෙලාව මදි වෙයි කියලා. හැබැයි එහෙම ප්‍රශ්නයක් ආවෙත් නෑ. ඉතින් තාත්ති මට vlog එකකටම කියලා වීඩියෝස් අරන් දෙපා. මේක ස්වභාවිකම හදිස්ස ගල් ගුහාවක්. ඉතින් ඒක ඇතුලේ මේ වෙනකොට තියෙන කෝවිලක්. මේකට හරිම ලස්සන පාට පඩිපෙලක් තියෙනවා. ඉතින් අපේ තාත්ති නම් ගොඩක් උඩට ගිහින් වීඩියෝ අරන් තියෙන්නේ. නැත්තම් අර පළවෙනි පඩිපෙලෙන් බලනකොට හරි ලස්සනට පල්ලෙහාට පේනවා. මමත් භාගයක් නැග්ගා. ඔඩිටි මට ඔක්කොම නගින්න බැරි වුණා. මොකද අපේ තාත්තෙත් මම භාගයක් නගිනකොට ආපහු බහිනවා. ඉතින් මෙතන වඳුර එහෙම ඉන්නවා. ඒ නිසා නගිනවා නම් පරිස්සමෙන් නගින්න. ෆෝන් පර්ස් එහෙම පරිස්සම් කරගන්න ඕනේ. මැලේසියාවල නම් කොහොමත් ෆෝන් පර්ස් පරිස්සම් කරගන්න ඕනේ. වඳුරගෙන් විතරක් නෙමෙයි. ලිටල් ඉන්දියා පැත්තේ ගියාම එහෙම මිනිස්සුන්ගෙන. ඉතින්
මෙන්න මේ විදිහට හරිම ලස්සන තැනක් තමයි තියෙන. ඇත්තට මේක මම වැඩි දන්නේ නැහැ. මොකද අපි කියන්නේ දන්නවා. මම නැග්ගේ නැති නිසා මට එහෙම ලොකු එක්ස්පීරියන්ස් එකක් නැහැ නේ. මම පල්ලෙහාෙන් දන්නේ බලාගෙන හිටියේ. මට ඒ පල්ලෙහා ඉන්නකොට හම්බුණා කේරළ එක්කෙනෙක්. ඉතින් එයා මේ අම්මිගේ මගේ කතාව අහගෙන හිටියා. මම ඇහුවා ඉතින් ඒ නිසා සාමාන්‍යයෙන් එයාගේ පුරුදු තියෙන්නේ අපිටනේ. මේ ශ්‍රී ලංකන්ද කියලා. එයා කිව්වා එයා කේරළ කියලා. ඉතින් මට ඒකත් මේක කියන්න ඕන කියලා හිතුණා. මම පල්ලෙහා ඉඳන් කරේ වගේ කට්ටිය එකතු කරන් කතා කරපු එක. මෙතන කඩවල් එහෙමත් තියෙනවා ඇතුලේ. මෙහෙමයි අපේ තාත්ති ඔයාලා මගේ පළවෙනි වීඩියෝ එක දැක්කම අම්මගේ පළවෙනි වීඩියෝ එක තියෙන්නේ දඹුල්ලේ vlog එක. ඉතින් මේකත් ඒ වගේම තනක් තමයි. ඇත්තට මේ වගේ ඔක්කොම අර ගෝල්ඩන් කලර් වලින් පිළිම තියෙන්නේ. ඒ වගේම ගලක්. ඉතින් මේ ඒ වුණාට මම දන්නේ මට නම් අපේ දඹුල්ල තරම් මේකට ලොකු වැලියු එකක් තියෙනවා කියලා හිතුනේ නැහැ. ඉතින් දැන් ඔන්න මං හිතන්නේ අපේ තාත්තිය ආපහු බහින්න තමයි හදන්නේ. ඒත් නැද්ද? ඕනේ. එයා දැන් මේ හදන්නේ ආපහු පල්ලෙහාට බහින්න. පේනවානේ පල්ලෙහා කොච්චර ලස්සනට පේනවද කියලා. මේ ඔක්කොම පඩිපෙළවල් දේ දුන්නේ පාට වලින් හරිම ලස්සනට තියෙනවා. එතකොට මේ තියෙන තව ඇත්තට ගත්ත වීඩියෝ එකක්. මේක අපිට මේ බටු කේක්ස් ගැන විස්තර කියවුවා මිස් ලයිලා කිව්වා මෙතන ගොඩක් විශ් කරන්න හැම කට්ටිය එනවා කියලා. අපි නම් ඉතින් මොකුත් විශ් කරේ නැහැ. මොකද ඉතින් අර දැන් අපේ රටට ඇවිල්ලා කවුරු හරි විශ් කරයි කියලා මම හිතන්නේ. අපි ඒ ගැන විස්තර දාන්න හින්දානේ අපි විශ් කරන්නේ. එතකොට අපේ හිතේ පොඩ්ඩක් ටිකක් මොටිවේෂන් එකක් තියෙනවානේ. දැන් අපි විශ් කරා. එතකොට දැන් මේක හරියයි කියලා. බට අපි මේ ගැන මොකුත් නොදැන කරාට ඉතින් වැඩක් නැහැ. ඔයාලා කරලා බලන්න. අපිට මේ බටු කේව්ස් ආපු එක නම් හොඳ වුණා. මොකද අපි යනකොටත් අපි ආවහ ලංකාවට ෆ්ලයි කරත් මැලේසියන් එයාලයින්ස් එක නිසා එයාලගෙත් අර මං ඉස්සෙල්ලා කිව්වාගේ ට්‍රේලර් එකේ තියෙන බටු කේව්ස් වල වීඩියෝ එකක්. ඉතින් අපි කොහොම දැක්ක දැන් තමයි ඒකෙත් තිබ්බේ. එතන චූටි විස්තරයක් වගේකුත් තියෙනවා මට මතක හැටියට. කොහොම හරි මේ අපේ තාත්ති වීඩියෝ කරපුවා. එයා ලස්සනට වීඩියෝ කරලා තියෙනවා. ඇත්තට මට වඩා හොඳට වීඩියෝ කරලා තියෙනවා. මේක ස්වභාවිකව හැදිච්ච ගලක්. ඒක මටත් පුදුමයි මේ වීඩියෝස් බලනකොට කොහොමද මෙහෙම හැදිලා තියෙන්නේ කියලා. ඒක නම් හුඹසක් වගේ. ඒක අර පොඩි එන්න පොඩි විවරයක් තියෙනවා උඩින්. මේ ඇත්තටම මේක හරි ලස්සනයි. මට ඇතුළට ගියාම එක්ස්පීරියන්ස් එක කොයි වගේද කියලා අයිඩියා එකක් නැහැ. එළියෙන් නම් බලද්දී නම් ඇත්තටම බටු කේව්ස් කියන්නේ හරි හොඳ තැනක්. අර මේක නැචරල් ඉන්දියන් නගෙන ඒ ගතිය හොඳටම තියෙනවා. මිනිස්සුන්ගෙන් පරිසරය ඔක්කොගේම ඔයාලා ඉතින් ඇවිල්ලා තියෙනවා නම් දන්නවා ඉතින් අර මැලේසියාව වුණාට මැලේසියන් ගතියක් නැහැ. ගොඩක් තියෙන්නේ ඉන්දියන් ගතියක්. මට හිතෙන හැටින් දන්නේ නැහැ. කොහොම හරි දැන් නම් vlog එක ඉවර වෙන්නත් ළඟයි. ඉතින් මේක විනාඩි 9ක් විතර තියෙන හින්දා මං හිතුවා මේ ටික එක vlog එකකින් අරන් ඉන්න. ඉතින් මැලේසියාවල මං හිතන්නේ මං අරන් එන දෙවෙනි vlog එක මේක. මේ මාසය ඇතුලේ කොහොම හරි මම හිතුවා මේ vlog ටික ඔක්කොම දාලා ඉවර කරන්න. මොකද ගොඩාක් vlog තියෙනවා. මේ හින්දා මේ වගේ එකට කරලා vlogs අරන් එන්නම් ඉස්සරහට. එහෙනම් ආයෙත් දවසක ලස්සන vlog එකකින් හම්බෙනකන් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් අදට අපි ගිහින් එන්නම්. බයි.